ගොඩක් අය ගෝල් පාවිච්චි කරනවා ඉන්ෆ්ලේෂන් එකෙන් සල්ලිවල තියෙන වටනාකම අඩුවෙන එක නවත්ත ගන්න. ඒ වගේ අනිත් අය ගෝල් පාවිච්චි කරනවා ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට. අපි බලමු ගෝල්ඩ් වල තියෙන වාසි සහ අවාසි. පළවෙනි වාසිය තමයි ඩයිවර්සිෆිකේෂන්. ඒ කියන්නේ රත්තරන් මිල අනිත් ඇසෙට් ක්ලාස් වල මිල ඉහළ පහළ යන එකත් එක්ක අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝ කෝරිලේෂන් එකක් තියෙන්නේ. උදාහරණයකට ස්ටොක්ස් නැත්නම් ඉඩම් වල ඉහළ පහළ යන එකෙන් රත්තරන් වල මිලට බලපෑමක් වෙන්නේ නැහැ. දෙවන එක තමයි less dependence. ඒ කියන්නේ අපි එක්සාම්පල් එකක් ගත්තොත් කම්පැනි එකක ස්ටොක් එකක් ඒ කම්පැනි එකේ ප්‍රොෆිට් මාජින් එක ඩිරෙක්ටර්ස්ලගේ ඩිසිෂන් එක අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි රත්තරන් වල එහෙම කවුරුත් පාලනය කරන්නේ නැති හින්දා එහෙම ඉහළ පහළ යාමක් වෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි hedge against inflation. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක වැඩි කාලයකදී අපිට අපේ සල්ලි වල තියෙන වටිනාකම අඩු වෙන එක අඩු කරගන්න පුළුවන් රත්තරන් වල ඉන්වෙස්ට් කරන එකෙන්. ගෝල්ඩ් වල තියෙන ඊළඟ වාසිය තමයි ඒක සේෆ් හෙවන් එක. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉකොනොමික් ක්‍රයිසිස් එක කාලයකදී ගෝල්ඩ් කියන එක වටිනාකම වැඩි වෙනවා අනිත් ඇසෙට් වලට සාපේක්ෂව. හැබැයි ගෝල්ඩ් වල අවාසිත් තියෙනවා. පළවෙනි එක තමයි ඒකෙන් පැසිව් ඉන්කම් එකක් හම්බ වෙන්නේ නැහැ. අපි දන්නවා අපි ෆන්ඩ් එකක නැත්නම් ස්ටොක් එකක ඉන්වෙස්ට් කරොත් අපිට ඉන්ට්‍රස්ට් එක නැත්නම් ඩිවිඩන්ඩ්ස් වගේ අපිට හම්බ වෙනවා මාසයක් හරි මාස 4න් 4ට නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට. හැබැයි ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරන එකෙන් ඒ වගේ දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. අනිත් අවාසිය තමයි ගෝල්ඩ් වල එක්ස්පොනෙන්ෂියල් growth එකක් නැහැ. කියන්නේ අසාමාන්‍ය විදිහට මිල වැඩිවීමක් වෙන්නේ නැහැ. අපි දන්නවා ස්ටොක්ස් වල වගේ නම් කම්පැනියේ ප්‍රොෆිට් එක වැඩි වුණොත් නැත්නම් කම්පැනියේ ප්‍රොඩක්ට් එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වුණොත් ඒ ස්ටොක්ස් වල මිල අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා. නමුත් ගෝල්ඩ් වල ඒ වගේ අසාමාන්‍ය විදිහට මිල වැඩිවීමක් වෙන්නේ නැහැ.